හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මං අරන් ආවේ අපි හැමෝම ආස කරන බිරියානි රෙසිපි එකක්. මේ තමයි chicken biryani. ඉතින් අපි බලමු මේ රස chicken biryani එක ගෙදරදී කොහොමද අපි හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. chicken biryani එක හදන්න අපි මුලින්ම chicken ටික marinate කරගමු. chicken ටිකට මම මුලින්ම එකතු කරගන්නේ තලාගත්තේ ඉඟුරු සුදු ලුණු paste එක. ඊට පස්සේ පිළිවෙලින් biryani masala powder හැඳි 2ක්, මිරිස් කුඩු හැන්දක්, ලුණු කුඩු මේස හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු මේස හැන්දක්, කහ කුඩු මේස හැඳි භාගයක්, ඒ වගේම කිරි හැඳි 5ක්, කොත්තමල්ලි කොළ ටිකක්, බෙදගත්ත බීලුණු ටිකක්. මේ ටික එකතු කරගෙන අපි මේ chicken ටික හොඳට කවලම් කරගන්න ඕනි. බිරියානි එක හදන්න පැය 2කටවත් කලින් මේ chicken ටික marinate කරගෙන ෆ්‍රිජ් එකේ යට කොටස දාලා තියාගන්න පුළුවන් අපිට. දැන් අපි යමු chicken biryani එක හදාගන්න මොනවද ඕන කරන්නේ කියලා බලන්න. මම මුලින්ම බීලුණු ගෙඩි 4ක් හීනියට කපාගෙන බෙදගත්තා. ඒ වගේම බිත්තර ගෙඩි 2කුත් තම්බලා බෙදලා අරන් තියුවා. ඒ වගේම ගස් කජු ටිකකුත් මම බෙදගත්තා. ඉතින් තලාගත්ත ඉඟුරු සුදු ලුණු, බටර් ටිකක්, පොඩියට කපාගත්ත බීලුණු ගෙඩි 2ක්, කොත්තමල්ලි කොළ ටිකක්, අමු මිරිස් කරල් 5ක්, තක්කාලි ගෙඩි 3ක් පොඩියට කපා ගත්තා, රම්පේ කෑල්ලක්, කුරුදු පොතු කෑලි කීපයක්, බේ ලිව්ස් කොළ 3-4ක්, බිරියානි මල්, එන්සාල්ලටි කිහිපයක්, ඒ වගේම කරදමුංගු, සාදික්කා, මේ කුළුබඩු ටික තමයි මං අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මං කලින් marinate වෙන්න තිබ්බ chicken ටික. බිරියානි එකට මේ දේවල් එකතු වුණාම ගොඩක් රස වැඩි වෙනවා. අවශ්‍ය දේවල් අපි ලෑස්ති කරගෙන ඉවරයි. අපි දැන් යමු chicken biryani එකේ බත කොහොමද හදාගන්නේ බලන්න. මම මෙතන බාස්මති හාල් ග්‍රෑම් 500ක් අරගත්තා. හාල් ටික සෝදලා පෙගෙන්නත් තිබ්බා. ලුණු කුඩු මේස හැන්දක්, කුරුදු පොතු කෑලි 2-3ක්, බිරියානි මල්, බේ ලිව්ස් කොළ, කරදමුංගු, සාදික්කා මදෙන් පොඩි කොටසක් මං එකතු කරගන්නවා. ඒ වගේම බටර් මේස හැන්දකුත් මේ ටිකට එකතු කරලා වතුර ටික පැහෙනකන් මම මේ ටික තම්බ ගන්නවා.
මේ බත් එක අපි සම්පූර්ණයෙන්ම උයාගන්නේ නෑ. බාගෙට තැඹුණාම අපි මේ හාල් එක ලිපෙන් අයින් කරගන්නවා. වතුර ටික නටාගෙන එද්දී අපි තෙත බේරගත්ත බාස්මති හාල් ටික මේ වතුර එකට එකතු කරගන්න ඕනි. විනාඩි 5ක් විනාඩි 7ක් වගේ යද්දී බාස්මති හාල් එක බාගෙට තැම්බිලා මේ විදියට පොඩ්ඩක් කවලම් කරලා හාල් ඇටයක් අරගෙන බලන්න 75ක් වගේ තැම්බිලා නම් මේ බත් එක පෙරා ගන්න ඕනි. දැන් අපි යමු බිරියානි එක හදාගන්න. ගැඹුරු භාජනයක් අරගෙන මුලින්ම බටර් ටික එකතු කරගන්න. බටර් ටික දිය වුණාම අපි මුලින්ම එකතු කරගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලූණු. තලාගත්ත ඉඟුරු සුදු ලූණු රම්පි ටික දාගෙන මේ විදියට අපි හොඳින් කවලම් කරගන්නවා. මේ දේවල් බෙදීගෙන එද්දී පොඩියට කපාගත්තු බීලූණු ටික එකතු කරගන්නවා. බීලූණු ටිකත් හොඳට බෙදීගෙන එද්දී අපි මේකට එකතු කරගන්නවා අමු මිරිස් කරල් කිහිපයක්, ඒ වගේම කොත්තමල්ලි කොළ. ඒ ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට කුරුදු පොතු කෑල්ලක්, කරාබු නැටි, එනසාල්, බේලියුස් කොළ මේ ටික එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. මේ ටික හොඳින් කවලම් වුණාම අපි එකතු කරගන්නේ පොඩියට කපාගත්තු තක්කාලි ටික. තක්කාලි ටිකත් එකතු කරගෙන අපි අන්තිමේටම මේකට රසායන ලුණුත් එකතු කරගන්නවා. මේ ටික හොඳින් තැම්බීගෙන එද්දී අපි මුලින්ම මැරිනේට් කරපු චිකන් ටික මේකට එකතු කරගන්නවා. මේ ටික හොඳින් කවලම් කරගෙන අපි ටික වෙලාවක් මේ චිකන් ටික තම්බ ගන්න ඕනි. විනාඩි 5කින් විතර ආයෙත් අපි චිකන් ටික මෙන්න මේ විදියට කවලම් කරගන්නවා. අපි මුලින් චිකන් ටික මැරිනේට් කරපු භාජනයට වතුර ටිකක් එකතු කරලා අපි ඒ වතුර ටික මේ මිශ්‍රණයට දාගන්නවා. ගොඩක් වතුර එකතු කරන්නේ නැහැ, පොඩි ප්‍රමාණයක් විතරයි. ඊට පස්සේ අපි ආයෙමත් චිකන් ටික මේ විදියට කවලම් කරගෙන චිකන් ටික හොඳට උයා ගන්න ඕනි. විනාඩි 10ක් විතර ගියාම අපි චිකන් ටික බලමු. දැන් චිකන් ටික හොඳට තැම්බිලා.
අපි දැන් මේ තම්බ ගත්ත බත් ටික මේ චිකන් එකට එකතු කරගන්න ඕනේ. අපි මේ විදියට අපි කලින් මේ විදියට බාගෙට තම්බගත්ත බාස්මති බත් එක අපි මේ චිකන් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ පිළිවෙලින් අපි ලූණු ටික, ඒ වගේම කොත්තමල්ලි කොළ, බැදගත්ත බිත්තර, බැදගත්ත කජු ටික මේ ටික ඔක්කොම එකතු කරගෙන අපි මේ චිකන් බිරියානි එක විනාඩි 5ක් 7ක් අතර කාලයක් පොට්ටක් වහලා තම්බගමු. විනාඩි 7කට විතර පස්සේ අපේ චිකන් බිරියානි එක බලමු. දැන් නම් ගොඩක්ම සුවඳයි. දැන් බිරියානි එක හොඳටම හැදිලා තියෙන්නේ. අපි දැන් මේ ටික හොඳට කවලම් කරගනිමු. අපි මේ බිරියානි එක හදන්න කලරින් මොකුත් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට චිකන් බිරියානි එක ලස්සන පාටට ඇවිත් තියෙනවා. ඒ වගේම ගොඩක්ම සුවඳයි. අපි දැන් මේ බිරියානි එක සර්ව් කරගමු. ඉතින් ඔයාලත් මේ රෙසිපිය try කරලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.